ආදරේ පිළිගන්න කුක්විත් නදිෂයක් එකතු වෙලා ඉන්නවා නව. අද ඔයාලත් එක්ක වෙනස් විදිහේ පැස්ටා රෙසිපි එකක් තමයි හදන්න ලෑස්ති වෙලා ඉන්නේ. ඉතින් අපි දන්නවා වයිට් සෝස් වලින් තමයි සාමාන්‍ය පැස්ටා හදනකොට ඒකට අවශ්‍ය හොඳ තෙත ගතිය, ක්‍රීමි ගතිය ලැබෙන්නේ. හැබැයි අද කියලා දෙන්නේ වයිට් සෝස් එකක් වෙනම හදාගන්නේ නැතුව ඔයාලට වෙනත් ක්‍රමයකින් කොහොමද මේක ගොඩක් රසට සුවඳට ඒ වගේම තෙත ගතියට හදාගන්නේ කියලා. ඉතින් ඒ නිසා වීඩියෝ එක මුලින් ඉඳලා අවසාන වෙනකන් ඇඳලා ඉන්න කියලා ගොඩක් ආදරෙන් ආරාධනා කරනවා. මෙන්න මේ දේවල් තමයි අපිට පැස්ටා එක හදාගන්න අවශ්‍ය වෙන්නේ. මුලින්ම කරන්න ඕනේ පැස්ටා එක තඹ ගන්න එක. ඉතින් ඔයාලා හැමෝම දන්නවා මේක කොහොමද තඹ ගන්න කියලා. මම උණු වතුරට ලුණු ටිකක් දානවා. ඒ වගේම අපිට පුළුවන් තෙල් ටිකක් හරි එහෙම නැත්නම් බටර් ටිකකුත් දාන්න. මේකෙන් පැස්ටා එක හැලෙන්නේ නැතුව ඔයාලට හොඳට තඹ ගන්න පුළුවන්. ඔයාලට පැස්ටා එකට අවශ්‍ය එළවලු ටික වෙනම තඹ ගන්න අවශ්‍ය නැහැ. මේ ලේසි ක්‍රමයකට තමයි එළවලු ටිකක් තඹ ගන්න. දැන් ඔන්න පැස්ටා ටික බාගෙට තැම්බෙලා තියෙන්නේ. තව විනාඩි 2කින් විතර අපිට ලිප් ඔෆ් කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට පුළුවන් මේ විදිහට මේක බාගෙට තැම්බුණාට පස්සේ අවශ්‍ය එළවලු එකතු කරගන්න. සාමාන්‍යයෙන් පැස්ටා එකක එළවලු ගොඩක් හොඳට තැම්බෙන්න අරගන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඔයාලට ලිප් ඔෆ් කරගන්න විනාඩියක් 2ක් වගේ කලින් අවශ්‍ය එළවලු ටික මේ විදිහට එකතු කරලා අවශ්‍ය ප්‍රමාණයට තඹ ගන්න පුළුවන්. ඊළඟට මේකේ වතුර ටික මේ විදිහට ඉවත් කරගෙන පැත්තකින් තියලා අපි ඊළඟට අවශ්‍ය දේවල් ලෑස්ති කරගමු. අද රෙසිපි එකේ විශේෂත්වය තමයි මම මෙතන අරගෙන තියෙන්නේ පොල් කිරි. ඉතින් ඔයාලට හොඳට උකුවට පොල් කිරි ටිකක් අරගන්න පුළුවන්. පොල් කිරි නැත්තම් ෆ්‍රෙෂ් මිල්ක් උනත් අරගන්න පුළුවන්, ගැටලුවක් නැහැ. හැබැයි පොල් කිරි වලින් හොඳ රසයක් විතරක් නෙවෙයි ගොඩක් හොඳ සුවඳකුත් පැස්ටා එකට එකතු වෙනවා. ඊළඟට බිත්තරයකුත් මම මෙතන අරගෙන තියෙනවා. මේකට ගම්මිරිස් කුඩු සහ ලුණු ටිකක් දාගන්න. ලුණු දාගන්නකොට පරිස්සම් වෙන්න. පැස්ටාව තඹනකොටත් අපි ලුණු පාවිච්චි කරපු නිසා පොඩි ප්‍රමාණයක් මේ වෙලාවේදී දාගන්න. පැස්ටා හදනකොට තියෙන්න ඕන දෙයක් තමයි හර්බ්ස් කියන්නේ. ඉතින් ඔයාලට කැමති හර්බ්ස් වර්ගයක් එකතු කරගන්න. මික්ස් හර්බ්ස් එහෙම නැත්නම් ඔරිගානෝ එහෙමත් නැත්නම් බේසිල්, මේ කැමති හර්බ්ස් වර්ගයක් ඔයාලට මේ වෙලාවේදී එකතු කරගන්න පුළුවන්. පොල් කිරි ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට අරගන්න. මම කෝප්ප කාලකට ටිකක් වැඩිපුර තමයි මෙතන අරගෙන තියෙන්නේ. මේ දෙක වෙන වෙනම එකතු කරගන්නේ නැහැ. මේ විදිහට හොඳට කලවම් කරගෙන තමයි පැස්ටා එකට එකතු කරගන්න ඕනේ. ඒ වගේම කියන්න ඕනේ ඔයාලට පොල් කිරි නැත්තම් ඒ වෙනුවට ෆ්‍රෙෂ් මිල්ක් උනත් මේකට ඇත්තටම පාවිච්චි කරන්න පුළුවන්. ඔක්කොම දේවල් ලෑස්ති කරගත්තට පස්සේ ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට බටර් ටිකක් ලිපේ තියාගන්න. ඉතින් මේකේ රස වැඩි කරගන්න තමයි බටර් පාවිච්චි කරගන්නේ. එහෙම නැත්තම් ඔයාලට කැමති තෙල් වර්ගයක් අරගන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. බටර් ටික හොඳට රත් වෙනකොට මම සුදු ලුණු ටිකක් මේ විදිහට එකතු කරගන්නවා. ඉතින් මේක ටිකක් බැදීගෙන එනකොට ඔයාලට පුළුවන් ලුණු ටිකකුත් මේ විදිහට දාගන්න. ඇත්තට මේ විදිහට බටර් එකතු කරගත්තාම මේක බැදෙනකොට ගොඩක් හොඳ සුවඳක් එනවා. ඊළඟට කලින් තඹගත්ත පැස්ටා සහ එළවලු ටික එකතු කරගන්න තමයි තියෙන්නේ. අඩුගින්දරේ මේක හොඳට කලවම් කරගත්තට පස්සේ තව ලුණු පොඩි ප්‍රමාණයක් ඒ වගේම ගම්මිරිස් කුඩු දාගන්න පුළුවන් ඔයාලට. ඉතින් ලුණු එකතු කරගන්නකොට පරිස්සම් වෙන්න. අපි කලිනුත් ලුණු එකතු කරගත්ත නිසා. ඊළඟට මම තක්කාලි සෝස් ටිකකුත් මේකට එකතු කරගන්නවා. ඉතින් ඔයාලට තියෙනවා නම් පැස්ටා සෝස් එකක් වගේ එකතු කරගන්න පුළුවන් නම් තවත් ගොඩක් රසට මේක හදාගන්න පුළුවන්. ඉතින් ඕනෙම කෙනෙකුට ලේසියෙන්ම හදාගන්න පුළුවන් විදිහට තමයි අද මම මේක හදන්නේ. ඒ නිසායි මම තක්කාලි සෝස් ටිකක් මේ විදිහට එකතු කරගත්තේ. සෝස් ටිකත් හොඳට කලවම් කරගත්තට පස්සේ මේ තියෙන්නේ පොල් කිරි සහ බිත්තර මිශ්‍රණය. ඒ වගේම මේක ටිකක් ඉක්මනට කලවම් කරගන්නත් මතක තියාගන්න. මොකද ඔයාලා දන්නවා බිත්තර හරියම ඉක්මනට කුක් වෙනවා. ඉතින් එක තැනකට එකතු වෙලා බිත්තර ටික කුක් වෙන්නේ නැතුව මේක හොඳට මේ විදිහට කලවම් වෙන්න ඕනේ. මේ වෙලාවේදී ලිපේ ගින්දර අඩුවෙන්ම තියාගන්න. ඉතින් ඔයාලා දන්නවා පැස්ටා වගේ දේවල් වලට කොච්චර අපි සෝස් ಜಾති දීර ಜಾති එකතු කරගත්තත් හරියම ඉක්මනට වියලි ගතියක් එනවා. ඉතින් ඒ නිසා මේ වගේ ටිකක් හොඳට තෙත ගතිය තියෙන වෙලාවේදී මම චීස් ටිකකුත් දාගන්නවා. ඉතින් මෙතනදී අපි පොල් කිරි ටික රත් වෙන්න සහ බිත්තරේ කුක් වෙන්න විතරයි අවශ්‍ය වෙන්නේ. හොඳටම මේකේ වියලි ගතියක් එනකන් ලිපේ තියාගන්න එපා. මේ විදිහට කලවම් කරගත්තට පස්සේ ඉක්මනටම ලිප ඔෆ් කරගන්න. ඉතින් ඔයාලත් මේ විදිහට පැස්ටා එකක් හදලා බලන්න. විශේෂයෙන්ම හොඳට අපි උකු පොල් කිරි ටිකක් පාවිච්චි කරපුවාම මේක හරියම සුවඳයි, ඒ වගේම ගොඩක් රසයි. ඉතින් හර්බ්ස් වර්ගත් එකතු කරගන්න. මොකද බිත්තරයක් පාවිච්චි කරන නිසා පිළිගඳක් එන්නේ නැහැ. අපි හොඳට හර්බ්ස් වර්ග එකතු කරගන්නවා නම්. ඉතින් එහෙමනම් ඔන්න පුංචි දුවල පුතාලට මේ විදිහට ඔයාලට පුළුවන් ගොඩක් ඉක්මනට අඩුම කාලයකින් පැස්ටා එකක් හදලා දෙන්න. එහෙමනම් ඉතින් අද වීඩියෝ එකත් එක්ක එකතු වුණ ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. තවත් මේ වගේ අලුත් වීඩියෝ එකකින් අපි ආයෙමත් ඉක්මනින්ම මුණ ගැහෙමු.
ඔයාලා හැමෝටම සුබ දවසක්.